දහක ස්ථිතිකවාදී දර්ශනයේ ප්‍රධාන ඉගැන්වීම් අකක්. 1. ප්‍රතිචාර දක්වීමට වඩා අවබෝධය තෝරා ගැනීම. ස්ථිතිකවාදීන් ජීවිතයේ සිදුවීම්වලට ප්‍රතික්‍රියාකාරී ප්‍රවේශයක් වෙනුවට අභ්‍යන්තර අවධානයක් ප්‍රවර්ධනය කරයි. බාහිර සිදුවීම්වලට අපව පාලනය කිරීමට ඉඩ දෙනවා වෙනුවට අපට අපගේ ප්‍රතිචාර පාලනය කළ හැකි. මෙම මානසිකත්වයේ ආතතිය අඩු කරයි, ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කරයි සහ අභ්‍යන්තර සාමය වර්ධනය කරයි. මෙය පුරුදු කිරීමට ඔබගේ චිත්තවේගීය ප්‍රේරක හඳුනා ගැනීමට උත්සාහ කර, ඉන්පසු ඔබගේ ප්‍රතික්‍රියා වඩාත් ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සඳහා සැලැස්මක් සකස් කරන්න. 2. පාලනය කළ නොහැකි දේ පිළිගැනීම. ස්ථිතිකවාදීන් තර්ක කරන්නේ අපගේ පාලනය යටතේ ඇති සාධක කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත්, ඒවායින් ඔබට ඇති දේ පිළිගැන යුතු බවත් යයි. ජීවිතයේ ගලා යාමට යටත් වීමෙන් අනවශ්‍ය දුක් වේදනා සහ කලකිරීම වළක්වයි. ඔබගේ ජීවිතේ පාලනය කළ හැකි සහ පාලනය කළ නොහැකි දේ වෙන්කර හඳුනා ගැනීමෙන් ආරම්භ කර, ඉන්පසු පාලනය කළ නොහැකි දේ පිළිගැනීමට උත්සාහ කරන්න. 3. ඍණාත්මක දෘශ්‍යීකරණය පුරුදු කිරීම. ඍණාත්මක දෘශ්‍යීකරණය යනු ස්ථිතිකවාදී ව්‍යායාමයක් වන්නේ, එය ජීවිතය පිළිබඳ අපගේ අගය කිරීම වැඩි දියුණු කිරීමට සහ දුෂ්කරතා සඳහා සූදානම් වීමට, නරකම තත්ත්වයන් මවා පෑමට imagining worst case scenarios සම්බන්ධ වීමයි. එය අශුභවාදය ප්‍රවර්ධනය කිරීමට වඩා ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමට උපකාරී වේ. සංගාම්බ අවස්ථාවන්හිදී මෙම ව්‍යායාමය පුරුදු කර වර්තමානයේ අගය කිරීමේ මෙවලමක් ලෙස එය භාවිතා කරන්න. දෛනික ස්වයං විමර්ශනය. ස්වයං විමර්ශනය ස්ථිතිකවාදී දර්ශනය තුළ අත්‍යවශ්‍ය ස්ථානයක් ගනී. එය පුද්ගලයන්ට තම ක්‍රියාවන් සහ විශ්වාසයන් ඇගීමට ලක් කරයි, එමගින් පෞද්ගලික වර්ධනයට මඟ පාදයි. දෛනික ස්වයං විමර්ශන පුරුද්ද සිහිය සහ ස්වයං දියුණුව දිරිගන්වයි. දිනපොතු ලිවීම, නිශ්ශබ්ද කල්පනා කිරීම වන්න වැනිය මෙම පුහුණුවීම සඳහා ඵලදායී ක්‍රම ලෙස ක්‍රියා කළ හැකියි. 5. පෞද්ගලික වර්ධනය සඳහා අපහසුතම වැළඹ ගැනීම. පෞද්ගලික වර්ධනය සඳහා මාවතක් ලෙස අපහසුතම වැළඹ ගැනීමට ස්ථිතිකවාදය දිරිගන්වයි. ඔබගේ සුවපහසු කලාපයෙන් පිටත්වට පියවර තැබීමෙන් ඔරොත්තු දීම වැඩි කරයි, ආත්ම විශ්වාසය ඉහළ නංවයි සහ අනුවර්තනය වීමේ හැකියාව වැඩි කරයි. සීතල ස්නානය කිරීම වැනි කුඩා පියවර මෙම මූලධර්මය ඔබගේ දිනචර්යාවට ඇතුළත් කිරීමට උපකාරී වේ. 6. සැපට වඩා ගුණය පසුපස යාම. ස්ථිතිකවාදීන් తాවකාලික සැපට වඩා ගුණය, යහපත් පැවැත්ම අගය කරයි. ගුණවත් ජීවිතයක් සදාකාලික තෘප්තියට සහ සඵල වීමට මඟ පෙන්වයි. මෙම තේරුම ක්‍රියාත්මක කිරීමට ඔබගේ දෛනික තීරණ සහ ක්‍රියාවන්හිදී සදාචාරාත්මක සහ ආචාර ධර්ම වටිනාකම් කෙරෙහි අවධානය යොමු කරන්න. 7. වර්තමාන මොහොත කෙරෙහි අවධානය යොමු කිරීම. ස්ථිතිකවාදී දර්ශනයට අනුව වර්තමාන මොහොත අපගේ පූර්ණ අවධානයට සුදුසුයි. අතීතයේ කනගවීම සහ අනාගතයේ පිළිබඳ කනසල්ල බොහෝ විට අපට වර්තමානයේ විඳීමෙන් අවධානය වෙනතට වෙනස් කරයි. සිහිය පුරුදු කිරීමේ ව්‍යායාම සහ වඩාත් සවිඥාන උත්සාහය වර්තමාන මොහොත පිළිබඳ දැනුවත් වීමට උපකාරී වේ. 8. බාහිර අනුමැතියෙන් වෙන් කිරීම. ස්ථිතිකවාදීන් බාහිර අනුමැතියේ හැයි අවශ්‍යතාවය ප්‍රතික්ෂේප කරයි. ඒ උන් ස්වයං අනුමැතියේ වැදගත්කම අවධානය කරයි. මෙම වෙන් කිරීම ආත්ම විශ්වාසය වැඩි කරයි සහ අව්‍යාජතාවය ප්‍රවර්ධනය කරයි. ඔබගේ බාහිර අනුමැතිය මත යෙදවීම හඳුනා ගැනීමෙන් සවිඥානව ස්වයං යෙදවීම සහ අභ්‍යන්තර අනුමැතිය කරා මාරුවීම. 9. දිනපතා කෘතවේදීත්ව පුරුදු කිරීම. කෘතවේදීත්වය gratitude ස්ථිතිකවාදී පිළිවෙතෙහි ප්‍රධාන අංගයකි. ඒ ජීවිතයට ධනාත්මක බව සහ තෘප්තිය එක් කරයි. නිතිපතා කෘතවේදී ව්‍යායාම මගින් ජීවිතය පිළිබඳ අපගේ අවබෝධය වැඩි දියුණු කරයි. දිනපතා කෘතවේදී දිනපොතක් තැඩීමෙන් හෝ ඔබ දිනපතා අගය කරන දේ මානසිකව සටහන් කර ගැනීමේ පුරුද්දක් ඇති කර ගැනීමෙන් මෙය ආරම්භ කරන්න. 10. සිහිය දෛනික ක්‍රියාවන්ට අන්තර්ගත කිරීම. සිහිය මයින්ඩ්ෆුල්නස් එදිනෙදා ක්‍රියාවන්ට ගැඹුරක් ගෙනෙන අතරේ ඒ ස්ථිතිකවාදී විසින් උත්කර්ෂයට නංවයි. වැඩි අවබෝධයක් තුලින් එදිනෙදා කාර්යයන් පවා ගැඹුරු අත්දැකීම් ලබා දිය හැකියි. දෛනික ගෙදර දොරේ වැඩ කටයුතු, ආහාර වේල සහ විවේක මොහොතවල වලදී සිහිය පුරුදු කරන්න.